ඊට පස්සේ වෙ තියෙන අපි බයික් එකේ යන ගමනක් හලෝ මම ජෙරම් දිස්සලා ඊට පස්සේ අපි දැන් ඔය ගිහලා තියෙන අබේවල ෆාම් එකට දැන් ඕන්න ගිහිල්ලා අපි දැන් හරක් බලනවා එතකොට ඉන්නේ තව හරකෙක් තමයි ඔය වීඩියෝ කරන්නේ ඉතින් එදා ලස්සන දවසක් අපි එතන කතා කරලා chat එකක් ගන්න තමයි ඔය තියෙන්නේ මෙයා බදා ගන්නවා මාව ඉතින් ඊට පස්සේ දැන් අපි ආයෝ හොම්මම මේවා කරලා දැන් අපි හිතාගෙන ඉන්න හෝර්න් ප්ලේස් එක හරි පුදුමාකාර ගමනක් ඒක ඇත්තටම දැන් හෝර්න් ප්ලේස් එකදී බැස්සකට අහුවෙලා අපි දැන් උදේන මේ කඩයක් ගන්න අතර කරලා තියෙන්නේ ඒක අබේවල ෆාම් එක නෙමෙයි ඒක හයිලන්ඩ් ෆාම් එක ඇත්තටම දැන් අපි යනවා වැස්ස නතරලා අපි දෙවිච්ච කුකුල්ලු වගේ ඇත්තටම යන්නේ අර I think පියාපත් ගහනවා යා පියා සලාම් මේගොල්ලෝ නටනවා දැන් අපි හෝටල් ප්ලේස් එකට ෆයිනලි ගිහිල්ලා ඉන්නේ අපි ගිහිල්ලා ඔන්න තමයි. ඉතින් ඔව් ගයිස් ඔයාලට පේනවනේ අපේ මූණේ තියෙන සතුට ජෙරම් කිව්වා වගේ හෝටල් ප්ලේස් මීදුමයි වැස්සයි මාර ලස්සන මෙමරි එකක් එක. ඉතින් ඔන්න ඊළඟට අපි බඩගින්ද චොක්ලට් තමයි කෑවේ. මොකද අපි ගාව කෑමකුත් තිබුණේ නැහැ. ඉතින් පේනවනේ ෂුගර් ලෙවල් එක හයි වුණා. ඊට පස්සේ අපි ගෙදර ආවා කලුවරේම මේ පේනවනේ ජෝඩුව. ඊට පස්සේ that's track cooking Mr. Johnny. අපේ ජෙරමුත් වැඩ ඊට පස්සේ මයිකෝෂි ඉතින් නටනවා මේ අපේ උදේ view එක උදේටත් view එක මාර ලස්සනයි ඉතින් breakfast by ජනිත් තමා ඉතින් එයා වැඩ බරටම එයා garlic chop කරනවා ඊට පස්සේ අපි ගියා ඒ හරියම තියෙන මාර ලස්සන place එකක් ඔය තේ හැම ගොඩක් තියෙනවා ඉතින් ඒ හරිය අපි TikTok කරා ඊට පස්සේ අපි ගියා Gregory Park එකට ඉතින් නෝරේරිය යනවා අනිවාර්යෙන් එතනට යන්න බෑ guys ඔය පේනවනේ අපේ ජෝඩුව ඊට පස්සේ මෙයාලා මෙහෙම වීඩියෝ කරද්දී මයිකෝෂිත් බරටම අර පැත්තෙන් වැඩ පටන් ගන්න තමයි තිබ්බේ. අපි TikTok කරා. ඉතින් ඒ කාලේ ග්‍රෙගරි ලේක්ගේ ගොඩක් ෆෙස්ටිවල් සීසන් එක.